සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ channel එකට ආපු ඔයාලා සියලු දෙනාම. ඉතින් රජෙන් සහ ඔයාලා හැමෝම දන්න රමිදු බණ්ඩාරනායක සර් කියලා තියෙනවා. අද මධ්‍යම රාත්‍රියේ හරි අද හවස හරි ප්‍රතිඵල නිකුත් කරයි කියලා මම මේ සර් කියපු එක ඔයාලට වීඩියෝ එක මැදදී පෙන්නන්නම්. මම ඔයාලට කලිනුත් කිව්වා අද රිසල්ට් එනවා කියලා. මම කියන්නේ ඔයාලට මේ සයිට් වලට ගිහලා බලන්න පුළුවන්. සයිට් වල අප්ඩේට් වෙලා තියෙන්නේ. අද හවස 6:12 අතර කාලෙදී අනිවාර්යෙන් රිසල්ට් නිකුත් වෙන ලොකු ඉඩකඩක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අද 9ට විතර ඔයාලගේ රිසල්ට් නිකුත් වේවි. ඒක හැම සයිට් එකකම මේ විදිහට අප්ඩේට් වෙලා තියෙනවා. ඉතින් රවිදු බණ්ඩාරනායක සර් කිව්ව එක දැන් ඔයාලට ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන්. ඔයාලේ සර්ගේ channel එකේ ඉන්නවනම් ඔයාලට ඒ මැසේජ් එක දකින්න ඇති. මම ඉතින් විශේෂ නිවේදනයක් ආපු ගාම ඔයාලව දැනුවත් කරන්න ඕන නිසා තමයි මේ නිවේදනය අරගෙන ආවේ. ඒ කියන්නේ අද දවස තුලට අනිවාර්යෙන් රිසල්ට් නිකුත් වෙයි. හෙට පොයදා බොහෝ දුරට පොය දවසට රිසල්ට් නිකුත් වෙන්නේ නැහැ. අද මධ්‍යම රාත්‍රියේ වෙද්දී ඔයාලට මේ ඔක්කොම ප්‍රතිඵල බල රිසල්ට් එනවද බල ඉන්න ඕනේ නැහැ. අද දවසේ කොහමද රිසල්ට් නිකුත් වෙනවා. ඉතින් ඔයාලට අද මධ්‍යම රාත්‍රී 12ට විතර රිසල්ට් නිකුත් වෙනවා නම් හවස 6ට විතර ඔයාලගේ ෆෝන් එකටම ෆ්‍රී SMS එකක් ගෙන්න ගන්න ඕන නම් දැම්ම channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like එකකුත් දාන්න. ඒ වගේම උසස් පෙළ ලියපු යාළුවටත් බලන්න මේක එයාට share කරන්න. ඔයාලට දැන් ඉතින් ස්ක්‍රීන් එකේ මම දාලා තියෙනවා මොකක්ද ඒ සර් කිව්ව විශේෂ නිවේදනය කියලා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ ඒ සර් පැහැදිලිවම කියලා තියෙනවා අද ප්‍රතිඵල එනවා කියලා. ඉතින් මේක එඩිට් එකක් නෙවෙයි. ඔයාලා රවින්දු බණ්ඩාරනායක සර්ගේ WhatsApp එකේ ඉන්න කට්ටියට පොඩ්ඩක් බලන්න රවින්දු බණ්ඩාරනායක සර්ගේ channel එකේ WhatsApp channel එකේ ඒකේ මේකේ අප්ඩේට් කරලා තියෙනවා. ඉතින් ඔයාලටත් මට මේක තමයි කියන්න ඕනේ. අද අනිවාර්යෙන් ප්‍රතිඵල නිකුත් කරනවා. ඒක හින්දා ඔයාලට පැය 3කට කලින් ගෙදෙට්ටම මැසේජ් එකක් ගෙන්න ගන්න ඕන නම් දැන්ම channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකට like එකකුත් දාන්න. ඔයාලට සුබ දවසක්. ඉතින් ඔයාටත් තියෙන්නේ හත් සිම් එකක්ද? එහෙනම් ඔයාට මුළු දවසම ඉන්ටර්නෙට් එකත් ෆ්‍රී යන්න පුළුවන් සුපිරිම ක්‍රමයක් තියෙනවා. ඉතින් ඔයාලා මුලින්ම ක්ලික් ඇප් එක ඉන්ස්ටෝල් කරලා invite friend කෙනෙකුට ටච් කරගන්න. ඉතින් ඊට පස්සේ redeem invitation code කෙනෙකුට ඔයාලා ටච් කරගෙන මම මේ දාන ඩිස්ප්ලේ එකේ දාන කෝඩ් එක redeem invitation code කියන තැන දැම්ම ටයිප් කරගන්න. ඉතින් ඔයාලා ටයිම් කරගත්තොත් ඔයාලට මේ වගේ free time span මෙන්න මේ වගේ දවස පුරා වුණත් data use කරන්න ඔයාලට activate කරගන්න පුළුවන්. ඔයාලා එකක් ඇක්ටිවේට් කරගත්තොත් ඔයාලට GB 100ක් විතර යනකම් data පාවිච්චි කිරීමේ anytime data පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඔයත් මේක කරලා බලන්න.